Hello Kavishka. Hi. කවිශ්ක ගැන පොඩ්ඩක් අපිට හැඳින්නුවොත්. ඇත්තටම මං ගැන කිව්වොත් සර්ෆින් වලට ඇවිල්ලා දැන් අවුරුදු 10කටත් වඩා කාලයක් වෙනවා. සර්ෆිනුත් එක්ක තමා මිනිස්සුත් එක්ක ඉඳලා මිනිස්සු කතා කරන්න ගත්ත මට කවි කියලා එකෙන් තමා කවි කියලා හැදුනේ. ගොඩක් කල් මේකට එන්න කලින් ගොඩක් ලොකු දේවල් තිබුණේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විදියට ජීවිතේ සතුටෙන් ගත කරගෙන සර්ෆින් නිසා ඉතින් දැන් ලයිෆ් එක හැපි එකේ ඉන්නවා. එතකොට ඔයා කිව්වා ජීවිතේ හරිම හැපි එකේ ඉන්නවා සර්ෆින් වලින් කියලා. ජීවිතේට සර්ෆින් කියන දේ මොන වගේද දැන්? ඒ කියන්නේ එකටම මම සාමාන්‍යයෙන් පාපන්දු තමා සෙල්ලම් කරේ. ඊට පස්සේ ඇවිල්ලා මගේ යාළුවොත් එක්ක වැල්ලට ඇවිල්ලා ඒ කියන්නේ සර්ෆින් දැකලා තියෙනවා, try කරලා නැහැ. ඊට පස්සේ මට හිතුණා මට try කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම try කරා. කොහොම හරි අවස්ථාවකදී මම පොරිණ කෙනෙක්ගෙන් අහනවා මට try කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ එයා මට කියනවා මට එතකොට ඉංග්‍රීසි බෑත් කියලා කිව්වොත්. ඊට පස්සේ මම එයාගෙන් අහනවා මට තේරෙන විදියට එයාගෙන් විනාඩි 10කට හෝ බෝඩ් එක try කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ එයා මට උත්තරයක් දෙනවා එයා විනාඩි 10ක් ඉන්නේ කියලා. මට තේරුණ විදියට එයා ඊට පස්සේ විනාඩි 10කින් එයා එනවා සර්ෆ් බෝඩ් එකක් අරගෙන. ඊට පස්සේ මට gift එකක් විදියට බෝඩ් එක දුන්නා. තියාගෙන ඔයා මේක enjoy කරන්න කියලා. මාත් එක්ක එතකොට හිටියා මගේ යාළුවෝ 10ක් 12ක් විතර. ඉතින් ඒකෙන් තමයි මම මගේ යාළුවොත් එක්ක සර්ෆින් ජර්නි එක start කරේ. එතකොට සර්ෆින් පටන් ගත්ත කාලේ දිහා බැලුවම දැන් ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ? දැන් ඉන්න තැන ගැන නම් ගොඩක්ම සතුටුයි. යාළුවොත් එක්ක කියන්නේ ගොඩක් අපේ රටේ යන විදේශිකයොත් එක්ක එහෙම සතුටෙන් සැලලක් පැදගෙන විනෝදයෙන් ඉතින් කාලය ගත කරනවා. ලංකාවේ ස්පෝර්ට්ස් ගත්තොත් සර්ෆින් වලට තියෙන තැන ගැන මොකද හිතෙන්නේ? දැන් ඉස්සරට වැඩිය ගොඩක් හොඳයි. ඒ කියන්නේ යංග ජෙනරේෂන් එකට ඉඳලා ගොඩක් සපෝට් එකක් තියෙනවා මේ ක්‍රීඩාවේ. ඒ කියන්නේ දැන් පොඩ්ඩක් ඩෙවලොප් වෙලා තියෙන්නේ මේ ක්‍රීඩාව. ඒ කියන්නේ අපි පටන් ගත්ත කාලේ අනුව දැන් බලනකොට තනිකර වෙනස්ම සර්ෆින් තමයි. ඒ කියන්නේ ලේඩිස් සහ අපේ පොඩි කට්ටිය ඉඳලා හැමදේටම පුරුදු වෙලා තියෙනවා. ඒක ගොඩක් හොඳයි. අපි කැමති ඒ කට්ටියන්ට සපෝට් කරන්න. ඒ කියන්නේ ඒකෙන් අපි සතුටක් බලාපොරොත්තු වෙනවා. ඒ කට්ටියන්ගෙත් එයාලයි සතුට ජර්නි එක ස්ටාර්ට් කරන්න හොඳ අවස්ථාවක්. අලුතෙන් සර්ෆින් වලට එන්න ඉන්න කෙනෙකුට මොකද්ද කියන්න තියෙන පණිවිඩය? හොඳ පණිවිඩයක් විදියට ඉතින් මේකේ සර්ෆින් වල ඉතින් ගත්තොත් ලයිෆ් එකට හොඳයි ගොඩක්. ඒ කියන්නේ මානසික නිදහස සහ මිතුරන් මුණ ගැහෙනවා. ඒ කියන්නේ මේකේ හොඳ දෙයක් තමයි ලයිෆ් එකට තියෙන්නේ. එතකොට කවි ඔයා ලබලා තියෙන ජයග්‍රහණ ගැන කිව්වොත්? ලබලා තියෙන ජයග්‍රහණ බැලුවොත් මම ගොඩක්ම ලොන්ග් බෝඩ්ස් තමයි ජයග්‍රහණ කරලා තියෙන්නේ. ඒ කියන්නේ සිංගල් ෆින්ස්. ඒ අතින් බැලුවොත් ඒ ජර්නි එක ගොඩක් දුර ඇදගෙන ගියා මම. ජයග්‍රහණ ලැබලා තියෙනවා ලොන්ග් බෝඩ්ස් වලින්. ඒත් අමතරව ස්පොන්සර්ෂිප්ස් එහෙම ලැබිලා තියෙනවා. මම වැඩ කරන්න ගත්ත එකටම සර්ෆ් කැම්ප් එක අවුරුදු දැන් 9ක් විතර වෙනවා. එහෙන් තමයි මගේ ලොන්ග් බෝඩ් ජර්නි එක පටන් ගත්තේ. non sliders sunshine stories ලොකු හෙල්ප් එකක් දුන්නා. ඒ අතරේ දැන් මම ඒ ජර්නි එකේ යාළුවත් එක්ක තාම ඉඳගෙන යාළුවටත් full supportive. මම ඊට පස්සේ මගේම කියලා බ්‍රෑන්ඩ් එකක් හැදුවා all wave vision. මොකද මම කොයි වෙලාවෙත් යූස් කරන වර්ඩ්ස් දෙකක්. ඒ දෙකෙන් මම clothing brand එකක් පටන් ගත්තා. Waste Vision කියලා. ඒකෙන් ඉතින් මම ඕපන් කරා මගේ home shop එකක්. ඒකත් එක්කම ගොඩක් සතුටුයි. ආටම හරි කෙනෙක්ට ඔයාට contact කරගන්න ඕන නම් කොහොමද ඔයාව contact කරගන්න ඕන? ඔයාට connect කරගන්න පුළුවන් මගේ personal Instagram accounts එක kavishka8598. and ඒත් එක්කම තමයි මගේ clothing brand එකේ නම ඇවිල්ලා Wave Vision. ඔයාට මගේ page එකට ගියත් බලා ගන්න පුළුවන්. Test me anything. I would love to help you.